මම ඔබතුමාට ඡායාරූප කීපයක් පෙන්වන්න කැමතියි මේ දේශපාලනයේ තිබෙන අවස්ථාවාදීත්වයක්ද නැද්ද මොකද්ද කියන කාරණාව. මුලින්ම අපි එක ඡායාරූපයක් දැස යොමු වෙලා බලමු මොකද්ද මේ ඡායාරූපය කියලා. අපි ඊළඟට මට කෙටියෙන් උත්තර දෙන්න මොකද්ද ඔබතුමාට හැඟෙන හැඟීම කියලා. මේ ඔබතුමා දකින්නේ ඡායාරූපය. ඊළඟට ඉන්නවා තව ඡායාරූපයක්. ඊළඟට තවත් ඡායාරූපයක්. පළවෙනි ඡායාරූපේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් පුෂ්ප පහර දක්වන රණවිරු අංගනේ. මොකද ඔබතුමාගේ ඡායාරූපය දැක්කම හිතෙන්නේ? මම සතුටු වෙනවා. මොකද එතුමාලා දෙදෙනාම ඒ කාර්යය වල දීපු අය. එක්කෙනෙක් ආරක්ෂක ලේකම්වරයෙක් විදිහට එක්කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයා විදිහට. ඉතින් එතුමන් දෙපොළ හැමදාම රණවිරු වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම අදත් පෙනී මම සතුටු වෙන්න තවත් මම සතුටු වෙනවා සිරිසේන ජනාධිපතිතුමාත් ආවනා. හැබැයි එතුමාට පෞද්ගලික හේතුවකින් දෙන්න බෑ කියන එක දැනුම් දුන්නා. චන්ද්‍රිකා මැතිණිය චන්ද්‍රිකා මැතිණිය ආවනම් හොඳයි. ඇත්තට අපි මත දෙක හිටියා. එතුමිය එයිද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මම ඔබතුමා ආරාධනා කළාද? ආරාධනා කරේ අපේ සරත් විරසේකර මැතිතුමා රණවිරු සංසදෙන්. ඉතින් අපි එතුමන්ලාට අපි කිව්වා සම්බන්ධ කරගන්න පුළුවන් හැමෝම දැනුවත් කරන්න කියලා. ඉතින් සම්බන්ධ වුණාද දන්නේ. හැබැයි පළවෙනි ඡායාරූපේ දැන් ඔබතුමාට සතුටක් තියෙන්නේ රණවිරුවන්ට උපහාර දැක්වීම සම්බන්ධයෙන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලාසුමේ ලියුම දීලා යන්න කියලා කිව්වා. ඔව් ඒ දේශපාලනය නේද? ඒක වර්තමාන ආණ්ඩුව හොඳට තේරුම් ගත යුතුයි. වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය ඒක හොඳට තේරුම් ගත යුතුයි. මොකද සහෝදර බැඳීමටත් වඩා දේශපාලන තීන්දුව වෙනස්. ඔබතුමා හිතනවාද ඒකත් නොවිය යුතු තිබුණා කියලා? නෑ මම හිතනවා මම අවංක විදිහට වෙන මතයක. මම හිතුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට පෙර අයින් වෙන්න ඕන කියලා මම හිටියේ. එහෙමනම් අතුකෝරළ මන්ත්‍රීතුමා තමයි ජීවත් වෙනවා. මම අතිකෝර මන්ත්‍රීතුමාගේ ඝාතනය සහ මහින්ද ජනාධිපතිතුමා ඉල්ලාසීම කියන එක අතර සම්බන්ධයක් නැහැ. ඒක කොහොමද සැලසුම් සහගතව කරන්න තිබිච්ච වැඩක් ඉස්සර වෙච්ච එකක් උනේ. හැබැයි මම හිතුවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගැළපෙන්නේ නැති සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන් පොහොර සම්බන්ධයෙන් සහ සමහර කාරණා සම්බන්ධයෙන් මම හිතුවා මහින්ද ජනාධිපතිතුමා අරියක් පස්සට අරගෙන අපි නැවත වතාවක් පක්ෂයේ ශක්තිමත් කිරීමේ ව්‍යායාමයේ අපි නිරත වෙන්න ඕනේ කියන කාරණා. මොකද අපි දැක්ක පක්ෂයේ බේස් එක පක්ෂයේ පදනම අපෙන් ඈත් වෙනවා. හැබැයි එදා තිබිච්ච දේශපාලන වාතාවරණය වෙනස්. අපි කතා කරමු. අපිට ඒ සම්බන්ධයෙන් මට ඔබතුමාත් එක්ක ප්‍රශ්න ගන්නවක් තිබෙනවා. අපි දෙවෙනි ඡායාරූපෙට ගියෝ. දෙවෙනි ඡායාරූපෙත් තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ ඡායාරූපෙ දැක්කම ඔබතුමාට මොකද හිතෙන්නේ? මොකද ජොන්සන් මැතිතුමාට හොඳම සහතිකය දුන්නේ ගෝඨාභය මහත්තයා. හයිවේ එක ඕපන් කරන වෙලාවේ. ජොනි වගේ පහක් හිටියා නම් මට ආණ්ඩුව දුන්නා ලේසි කියලා. හැබැයි එතුමාව අමාත්‍යකමින් අයින් කළා. එහෙම තමයි ඉතින් මාවත් අයින් කරානේ. අයියව අයින් කරා නෑ ඉතින්. එහෙම තමයි. නෑ ඔබතුමාලා ඉල්ලාස්තුවා මිසක් ඔබතුමාව අයින් කරේ නෑ. ඒත් අපි අයින් වෙන්න නෑ අපි අයින් වුණා. මොකද අපි දන්නවා දේශපාලනික වශයෙන් ආණ්ඩුවක අපි ඉන්නවා නම් අපි නායකයෙක්පත් කරගන්නවා නම් ඒ නායකයාට අපි අනුගත විය යුතුයි. ඒ නායකයාට අනුගත විය යුතුයි. සමහර ප්‍රතිපත්ති අපිට ගැලපෙන්නේ නැත්නම් අපි නායකයෙක් හැප්පිලා ඒක අභ්‍යන්තර විසඳ ගන්න හදනවා මිසක් අපේ දේශපාලන සංස්කෘතිය නෑ එලිමහානේ ඇවිල්ලා ගහගන්න එක. එහෙම බැරි නම් අපි නායකයට කියනවා අපි අයින් වෙනවා. ඉතින් ඒ වනුව ඒ වෙලාවේ තිබිච්ච දේශපාලන වාතාවරණය අනුව අපි කීප දෙනෙක් තීන්දුව කරා නෑ කමක් නෑ. අපි අඩියක් පස්සට ගමු. අපි බලමු ඔය කියන වෙනසට යනවාද කියන කාරණා. මොකද ඒකත් මේ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු අයින් කරන තැන තමයි මේකේ පළවෙනිම පියවර. මොකද ඒ අය දන්නවා මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරු අයින් වෙච්ච ගමන් මේ අපේ ආණ්ඩුවේ තිබිච්ච දේශපාලන හස්තය බිඳ වැටෙනවා. හොඳයි අමති ඒ අපි ඉඩකට තියාගමු මොකද්ද ඒ සිද්ධ වුනේ කියන ඒ ඔබතුමා කියන්නේ කුමන්ත්‍රණයක් කියලා. අපි ඒ කුමන්ත්‍රණය මොකද්ද කියලා අපි දැනගමු. තුන්වෙනි ඡායාරූපය ඔබතුමාගේ පාසල් මිත්‍රෙක්ද ඔබතුමාගේ නැත්තම් සමකාලීනද? මම අවුරුදු ගානක් අඳුරනවා මල්ලි කෙනෙක්. සහෝදරයෙක්. මේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පුත්‍රයා. මොකද දැන් මෛත්‍රීපාල මැතිතුමාට එන්න විදියක් නැති නිසා දහම්ට එන්න කියලා තිබ්බා. ඉතින් දහම ඇවිල්ලා පුෂ්ප බාර දැක්වුවා. හැබැයි ඔබතුමාලා එකිනෙකාට විරසක වෙච්චි දේශපාලන පවුල්. ඔව් ඉතින් දැන් මට වැඩියෙන්ම නඩු දාලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. අපේ තුමා ජනාධිපති කරන්නේ. දේශපාලනේ ඩොට් තීන්දුව ගන්නවා. ඒ කියන්නේ අර දේශපාලන කතාවක් තියෙනනේ. සතුරොත් නැහැ මිතුරොත් නැහැ. කලක හතුරෝ කලක මිතුරෝ. ඒක කතාවක්. හැබැයි මං හිතනවා මගේ දේශපාලනේ මම කිසි විටක කිසි කෙනෙක්ට මගේ තාත්තගේ දේශපාලනේ අපිට පෞද්ගලිකව හතුරු ඉඳලා නැහැ. අපිව හතුරු කරගත්තා හිටියා. දැන් ඔබතුමා නොකිය කියන්නේ තාත්තට හතුරු හිටියා තාත්තා දේශපාලන පරිගැනීම් කළා කියලා. දැන් අපිට හතුරු හිටියේ නැහැ. හැබැයි අපිට හතුරු හිටියා. අපිව හතුරු කරගත්තා හිටියා. හැබැයි අපිට විරුද්ධ අපි තව පුද්ගලයෙක් ප්‍රතිවාදයක විදිහට දැකපු අවස්ථාවල් නැහැ. මොකද අපි ප්‍රතිපත්තියක දේශපාලනය කරා. අපි ජනතාව එක්ක දේශපාලනය කරන්නේ මම සමග තාත්තත් එහෙමයි. ඉතින් අපේ ගණදෙනුව ජනතාව එක්ක මැතිවරණයෙන් බේර ගන්නවා මිසක් අපි මේ එළියේ ඉන්න විපක්ෂයේ ඉන්න අය එක්ක අපේ ගණදෙනුව බේර ගන්න ගියේ නෑ අපි කවදාවත්. අපි යන්නෙත් නැත. ඒ තැනට අපි වැටෙන්නේ නෑ. හොඳයි. මැතිතුමනි මහින්ද රාජපක්ෂ කියන්නේ අනුහස් නායකයෙක් කියලායි බහුතරය ජනතාව හඳුන්වන්නේ. ඔහු යුද්ධය නිමා කරන්නට ඔහු නායකත්වය දුන්නා. දේශපාලන නායකත්වය ලබා දුන්නා. ඔහු
යම් ආකාරයක යුද්ධයෙන් පසු රටේ ආර්ථිකය ඊළඟට සංවර්ධන ක්‍රියාවලිය දිරිගන්නවා නැත්නම් ඒ වඩාත් වර්ධනය කරන්න සෑහෙන උත්සාහයක් දැරුවා. හැබැයි පසු කාලෙනම ඔහු ඊටමත් පහත් විදියටම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වුණා. මේ ප්‍රතික්ෂේප වීම ඔබතුමා කොයි ආකාරයෙන්ද කියවගන්න? මම හිතන්නේ ක්ලෝඩ් ඒක තමයි දේශපාලනික හැසිරීම මේ ලෝකේ අපේ රටේ පමණක් නෙවෙයි. නායකයෙක් කාලාන්තරයක් ඉන්නකොට එක නායකයෙක් ඒ නායකයා පිළිබඳව නිරන්තරයෙන් රටේ ජනතාව දකින්නකොට ඒ නායකයා කොච්චර හොඳ වුණත් කොච්චර දක්ෂ වුණත් කොච්චර රටට වැඩ කළා තිබ්බත් මිනිස්සු හැමදාම වෙනසකට යන උත්සාහ කරනවා. ගෙදර අම්මා තාත්තා දිහා අපේ තරුණ පරම්පරාව බලන්නේ සමහර වෙලාවට අඩු වයසේදී මෙන්න බල වයසේදී. ඒ වගේම මම හිතන්නේ මේ රටේ තරුණ ප්‍රජාව ඒ මහින්ද රාජපක්ෂගේ චරිතය පිළිබඳ යම් අවබෝධයක් තිබ්බා. හැබැයි බොහෝ අයට අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ අයට 2005ට පෙර මේ රටේ තිබිච්ච තත්ත්ව පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ වගේම මහා කුමන්ත්‍රණයක් බොරු වංචා දූෂණ පිළිබඳව නොයෙක් චෝදනා ගොඩනගලා ප්‍රබන්ධ හදලා කතා හදලා චිත්‍රපටි හදලා ඒවා යථාර්ථයක් විදිහට පෙන්වන තැනට සමාජගත කරලා තිබ්බා. ඉතින් මේ කාරණා ඔක්කොම දෙක මම හිතනවා එක කාලයකදී මිනිස්සු වෙනසක් හෙව්වා. ඉතින් ඔබතුමා කියන තරම් සරල නෑනේ. ඔබතුමා කියන්නේ මේ මිනිස්සු කුමන්ත්‍රණය කරලා බොරු හදලා චිත්‍රපටි හදලා මිනිස්සුන්ගේ මත ඔළුව වෙනස් කරලා තමයි මේ මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අනුහස් නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කළේ කියලා. හැබැයි ඊට කොයිතරම් ප්‍රමාණයක් ඔබතුමාලා තියෙන වැරදි වුණාද? පෞල් දේශපාලනය මුල් බැසගත්තනේ තමුන් වහන්සේලා. එදා 70 දී කිව්වේ බණ්ඩාරනායක පෞල පිළිබඳව. පෞල් ගහක් කෑන්දා. 77 මිනිස්සු ජනතාව ඡන්දය දුන්නේ මේ පෞල් ගස්වාදේ පෞල්වාදේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න. හැබැයි ඔබතුමාලා ඇවිල්ලා අලුත් පෞල් ගහක් හැදුවා. මේක නෙමෙයි ජනතාව ප්‍රතික්ෂේප කළේ. ක්ලෝඩ් ඒ කැම්පේන් එක විපක්ෂයේ මැතිවරණ කැම්පේන් එකක් වුණත් කරන්නේ. දැන් මම හොඳ උදාහරණයක් ප්‍රස්තුතියක් තියෙන්න බෑනේ. නිමිත්තක් තියෙන්න බෑනේ. දැන් මම කියන්නම් ක්ලෝඩ් ඕකම දාන්නකෝ දැන් ජීවිපී එකට. තාත්තයි පුතයි පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. හැබැයි එදෙන කියනවනේ එක පෞල් වුණාට පෞල් වාදේ නෙවෙයි කියලා. දැන් ඊට වඩා මේක පෞල් ගහක්. අතු කීයක්ද? කතානායක අගමැති ආරක්ෂක ලේකම් ආපහු ආයේ බාප්පත් වෙනවා ඊළඟට පුතත් වෙනවා ඊළඟට ප්‍රාදේශීය වශයෙන් මොනවාද අනුරාධපුරය ඊළඟට කුරුණෑගල දකුණ දැන් ප්‍රශ්න උත්තර හම්බෙලා දෙනවා දැන් එක්කෙනා ඉන්නේ. ඒක තමයි. එතනට ගෙනාව ජනතාව. ජනතාව කොතනම ප්‍රතික්ෂේප කරනවද කියන ඔබතුමාලා ජාතික ලයිස්තුවෙන් ගෙනන ඔබතුමාලා පාර්ලිමේන්තු මැතිවරණකින් ආවේ නෑ. මම ඉල්ලුවා දිනනවා. ක්ලෝඩ් මට ඒ විශ්වාසය තියෙනවා. මම ඉල්ලුවා ඒක තමයි අපේ පක්ෂයක් විදිහට අපි ගත්ත දේශපාලනික තීන්දුවක් අපේ පක්ෂයට වැඩි മന്ത്രി සංඛ්‍යාවක් ගන්න. මොකද අපි දන්නවා අපිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් එනවා. ඒ කියන්නේ උපාය මාර්ගික තීන්දුවක්. උපාය මාර්ගික තීන්දුවක්. අපි දේශපාලන උපාය මාර්ග පාවිච්චි කරනවා. හැමතිස්සෙම අපි ඇඟේ අමාරුවට දේශපාලනය කරන්නේ නෑ. ඉතින් අපි ඉදිරි මැතිවරණ වලත් උපාය මාර්ගිකව අපි දේශපාලනය කරනවා.